Jet Ray's got it covered. Or Big Chill. බෙන්ටෙන් සම්බන්ධයෙන් අලුත් අප්ඩේට්යක් ඔය හොහිටපු ඔයාට තමයි මේ වීඩියෝ එක. ඔන්න ඉතින් මේ වෙනකොට නීල වශයෙන් දැනුම් දිලා තියෙනවා. 2026 දී. ඒ කියන්නේ 2026 පෙබරවාරි මාසයේදී අලුත් බෙන්ටෙන් කොමික් සීරීස් එකක් එනවා කියලා. මතක තියාගන්න මේක කොමික් සීරීස් එකක් ටීවී සීරීස් එකක් නෙමෙයි. කොහොම හරි මේ කොමික් සීරීස් එක එනවත් එක්කම අපිට ඉක්මනටම ටීවී සීරීස් එකකුත් බලා ගන්න පුළුවන්. අපි දැන් යමු ඒ සම්බන්ධව වැඩිදුර කතා කරන්න. දෙදස් පහේදි ආරම්භවෙච්චි බෙන්ටෙන් සිරිස එක 2016 විතර ඉවර වෙනවා. ඊට පස්සේ අපිට ආයත් පාරක් අර හොඳ ගතියක් තියෙන බෙන්ටෙන් සිරිස එක බලාගෙන හම්බුනේ නෑ. 2019දී බෙන්ටෙන් රීබුට් සිරිස එකවට ඒක එච්චර ගතියක් තියෙන බෙන්ටෙන් සිරිසයක් වුණේ නෑ. හැබැයි ඔන්න 2025 ඔක්තෝබර් මාසයේ 7 වෙනිදා නිල වශයෙන් ඩේවිඩ් බ්‍රූක් විසින් සඳහන් කරා 2026 දී තව අලුත් බෙන්ටෙන් කොමික් සීරීස් එකක් එනවා කියන එක. ඉතින් 2016 ඉඳලා බෙන්ටෙන් රසිකයෝ අවුරුදු 9ක් විතර බලාගෙන ඉඳියා තව අලුත් බෙන්ටෙන් සීරීස් එකක් එනකල්. කොහොම හරි මේ එන්නේ බෙන්ටෙන් ටීවී සීරීස් එකක් නොවුනට මේ කොමික් සීරීස් එක එනවා කියන්නෙම තව අලුත් බෙන්ටෙන් ටීවී සීරීස් එකකට පාර කැපෙනවා කියන කාරණාව. මේ කොමික් සීරීස් එක 2026 පෙබරවාරි මාසයේදී අපිට බලාගන්න පුළුවන් කියලා තමයි මේක නිර්මාණකරුවෙක් වෙච්චි ඩේවිඩ් බ්‍රූක් විසින් සඳහන් කළා තියෙන්නේ. ඉතින් අපි ඒ වෙනකල් බලාගනිමු බෙන්ටෙන් සීරීස් එක එනකල්. ඒ කොමික් සීරීස් එක ආවම ඒ සම්බන්ධව අපි කතා කරමු. දැන් මේ සම්බන්ධව අපිට මේ වෙනකොට දැනගන්න තියෙන ආරංචි මොනවද කියලා මේ වීඩියෝකින් දැන් ඉස්සරහට අපි කතා කරමු. ආරංචි වෙන විදිහට මේ බෙන්ටෙන් අලුත් කොමික් සීරීස් එකකින් බෙන්ටෙන්ගේ ඉතිහාසය නැවත ලියන්න යනවා. ඒ කියන්නේ බෙන්ටෙන්ට බලෝරසු හම්බ වෙන එක ග්වේන් මැක්ස් සීයා එතකොට මේ කට්ටියත් එක්ක මේ කාලේ ගත කරමින් ඉඳලා මේ අපි දන්නවා ක්ලාසික් සීරීස් එකේදී කොහොමද බෙන්ට ඔම්නිට්‍රික්ස් එක හම්බුනේ කියලා අන්න ඒ වගේ මේ බෙන්ටෙන්ගේ ඉතිහාසයේ ඉඳලා මේ අලුතින්ම බෙන්ටෙන් සීරීස් එක රීබුට් කරන්න තමයි මේ වෙලාවේ Man of Action එක උත්සාහ කරන්නේ. Man of Action Entertainment එකේ ජෝ කේසි, ජෝ කෙලි, ඩන්කන් රූලියෝසා, ස්ටිවන් ටී ලීගල් යන අය මේ සජීවී කරන රූපවාහිනී වැඩසටහන සඳහා සම්බන්ධලා ඉන්නවා. ඒ කියන්නේ මේ බෙන්ටෙන් ක්ලාසික් සීරීස් එකේ ඉඳලා බෙන්ටෙන් ඔමනිවර්ස් එක වෙනකල්ම මේ සීරීස් එක නිර්මාණය කරපු මේ මොල් නිර්මාණකරුවෝ කිහිප දෙනාම තමයි මේ අලුත් කොමික් සීරීස් එකක් ලියන්නේ. ජෝ කේසි මෙන්න මෙහෙම කියනවා මේ අලුත් බෙන්ටෙන් සීරීස් එක සම්බන්ධයෙන්. බෙන්ටෙන් අපේ හදවත් වලට ඉතා සමීපයි. පසුගිය අවුරුදු 20ක කාලය තුළ එය එසේමයි. ඉතින් අපි සැම විටම දැකීමට කැමති ආකාරයෙන් සහ ආකෘතියෙන් බෙන්ටෙන් සහ ඔහුගේ මිත්‍යා කතා පිළිබඳ දර්ශනයක් අවසානයේ ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ මූලික වශයෙන් එහි ඇති සෑම ප්‍රධාන මාලාවක් සමගම තරඟ කිරීමට යන අල්ටිමේට් බෙන්ටෙන් හෝ ඇබ්සලූට් බෙන්ටෙන් නමින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි සහතික කරනවා මෙය බෙන්ටෙන් මෙතෙක් ඉතිහාසයේ හොඳම සීරීස් එක බව. මම ආයෙත් පාරක් මතක් කරනවා මේ සීරීස් එක කියලා කියන්නේ ටීවී සීරීස් එක නෙමෙයි කොමික් සීරීස් එක. ඒ කියන්නේ හරියට මේ කතන්දර පොතක් වගේ. ඉස්සෙල්ලාම මේ ස්ක්‍රිප්ට් එක ලියනවා වගේ වැඩක් තමයි මෙතනදි මෙයාලා කරන්න හදන්නේ. ඔයාලා හිතන්නේ මේ බෙන්ටෙන් අලුත් කොමික් සීරීස් එකෙන් අපිට මොනවද දකින්න පුළුවන් වෙයි කියලා. අපි දැන් මේ සම්බන්ධව පොඩ්ඩක් කතා කරමු. දැන් මේ ඔම්නිවර්ස් එක ඉවරුණාට පස්සේ අලුත් කොමික් එක ආරම්භ කරන එක පොඩ්ඩක් අමාරු නා Man of Action ලට. කොහොම හරි මේ රීබූට් එක ඉවරුණා දැන් අවුරුදු 5ක්. ඉතින් රීබුට් සීරීස් එකම මෙයාලා ආයත් පරක් කොමික් එකෙන් අරගෙන යන උත්සාහ කරන එකක් නෑ කියලා අපි හිතමු. කොහොම හරි මේ බෙන්ගේ කතාව ආයත් පරක් අවුරුදු 10කින්ම පටන් ගන්න. ඒ කියන්නේ අපි දන්නවා ක්ලාසික් සීරීස් එකේදී බෙන්ට අවුරුදු 10 දිනේ ඔම්නිට්‍රික්ස් හම්බෙන්නේ. මේ අලුත් කොමික් එකේදී බෙන්ට අවුරුදු 10 දිම ඔම්නිට්‍රික්ස් කියලා වා දෙන්න උත්සාහ කරයි. දැන් විශේෂම කාරණේ තමයි දැන් ජීවීන් සම්බන්ධයෙන්. පිටසක්වල ජීවීන් අපි දන්නවා අලුත් ජීවීන් එකතු කරයිද නැත්නම් මේ හිටපු ජීවීන් මේ කොමික් එකට යොදාගන්නද නැත්නම් අලුත් ජීවීන් යොදාගන්නද කියන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට ඒක බලන්න වෙන්නේ කොමික් එක ආවම. අපි සම්බන්ධව අවම කතා කරමු. කෙවින්, ග්වේන්, මැක්සියා මේ කට්ටිය අනිවාර්යයෙන්ම මේ බෙන්ගේ සමාජික බෙදරේදී මම හිතන්නේ මෙයාලා මේ බෙන්ටෙන් අලුත් කොමික් එකක් කියලා කිව්වට බෙන්ගේ ආවට වටපිටාව පරිසරය පවුල් පරිසරය වෙනස් කරන්න උත්සාහ කරන එකක් නැහැ. හැබැයි බෙන්ගේ
පබස් වල යම කිසි වෙනසක් කරන්න ජීවින් යමසි වෙනසක් කරන්න මෙයාල උත්සා කරයි අලුත් කතාවක් කොට මේ ගොඩන්න උත්සා කරයි ඒවගේදේ වටිකක් මෙයාලා බේගිදි කරන්න උත්සා කරයි සහ තව දෙයක් තමයි මේක මෙයාලා අවුරුදු 10න් පටන් ගන්න නැතුව වෙන්ට අවුරුදු 10 ෝම ටික්ක දෙන්න නැතුව සමන අවුරුදු 15 දාසේ ෝම ටික්ක දෙන්න පුළුවන් ඉතින් ඒ සම්බන්ධව දැනට තියෙන කසුකසුවත් එක ගත්තාම එහෙම අවුරුදු 15 දාසේති තින්නේ ටස් තියෙනවා හැබැයි වැඩීටත් තියෙන්නේ අවුරුදු 10දීම ආයත් පාරක් වෙන්ට ඕම ටික්ක දෙන්න කියලා තමයි වැඩි කසුකුසුවක් තියෙන්නේ කොහොමාරි තව ඉස්සරහට මේ සම්බන්ධයෙන් විවිධ අප්ඩේට් එයිනි තව කොමත් මාසයක් වගේ කායක්කම ඇතින්නේ මේ රිලිස් වෙනවන කොමික් සිරිසක රිලිස් වෙන්න ඉතින් අපි ඒ ලංවෙලත් තවටයක් කතා කර මුසා කොමික් සිරිසක රිලිස්ුනාම අපි සම්බන්ධයෙන් සරි සවිස්තරාත්මකව කතා කරමු එනම් අදට වීඩියෝක මෙතරින් නවතනවා ඕලන්ට සුබ දවසක්